අපි දැන් මේ ඉන්නේ මෙන්න මේ පැත්තට උඩ පැත්තට බැලුවාම මේ ඇවිල්ලා මේ කිතුල්ගල පැත්තට යන පාර. මෙහෙන් අනිත් පැත්ත අවිස්සාවල යන පාර. සාමාන්‍ය සිරිපාදේ යන අය මේ අලිවත්තේ මේ නාන්න යනවා කියලා අහලා තියෙන අයත් මේ ප්ලේස් එක තමයි එතන. අලිවත්තේ නාන්න තියෙන වැල්ල. දැන් නම් වැල්ල කියන්නේ වැල්ලක් නෙමෙයි. ලොකු බොරැල්ලක් තියෙන්නේ. අපිට පොඩි කාලේ මේ අපිත් එන යනකොට වැලි ගතියක් තියෙන මේ වැල්ලක් තමයි තිබුණේ. හැබැයි දැන් නම් වැල්ලක් කියලා නෑ, බොරළු තියෙන ලස්සන බොරළු ඒරියා එකක් තියෙනවා. අර ලස්සන මේ පොල්ලත්ත මැද්දෙන් බැහැලා ඉවර වෙලා පහළට යන්න ඕනේ. ඔය සිරිපාදේ යමින් එමින් ගමන් එතකොට ඔය දුර ගමන් යන ගමන් ගෙදර කට්ටිය එක්ක උනත් ගිහිල්ලා මේ එතනින් නාගෙන කරගෙන යන්න පුළුවන්. පරිස්සමට යන්නත් පුළුවන්. හොඳ පඩි වෙලක් හදලා තිනවා ටික දුරකට යනකම්. අර පල්ලමේ ඊට පස්සේ එතනින් ඉස්සරහට මීටර 50ක් විතර ගියාම පල්ලමට බහින්න තියෙනවා. වතුර කොහොමත් මේ වැඩි කාලෙට නාන්න බෑ. හොඳ පඩි පෙලක් හදලා තියෙනවා. පරිස්සමට යන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට වයසක එක්කෙනෙක්ට ළමයින්ට වුණත් බහින්න පුළුවන්. මැද්දේ ඉන්නත් පුළුවන්. ගොඩක් වහින කාලේ නම් හිටියොත් ලොකු අනතුරක්. මොකද උඩින් වතුර එනකොට ඔය ඉන්න කාටවත් හිතා ගන්න බෑ වතුර එන්නේ කොහෙන්ද මොකද්ද වෙන්නේ කියලා. ඒක ටිකක් අනතුරුදායක වැඩක්. චුට්ට පල්ලෙහාට ගිහිල්ලා බලමු කොහොමද ප්ලේස් එක තියෙන්නේ කියලා. දැන් තත්ත්වය ලොකු ගම් වතුර කාලයක් පහු වෙලා ඒ ඇදිච්ච වටපිටාවේ අර ඉවුරු කඩාගෙන වැටිලා එක පැත්තක එහා පැත්තෙන් කඩන් වෙලා තියෙනවා. ඒත් නානයට තරදරයක් වෙන විදියට අපහසුතාවයකටපත් වෙන විදියට මොකුත් වෙලා නැහැ. සාමාන්‍ය විදියට තියෙනවා. හරි ලස්සනයි. මම දැන් නම් වෙලාව 8:10යි. මම එනකොට 6යි කාල 6:20ට වගේ ආවේ. එනලා චුට්ටක් වෙලා ඉඳලා මේ වතුරේම හරි හීතලයි. ඇඳුම් අනම්මන මොකුත් ගෙනාවේ නැහැ. නැත්තම් මට නාන්න ආසාව තිබුණා. දැක්කට පස්සේ මේ පේන්නේ ප්ලේස් එක ලොකු හැඩපාරක්, ලොකු වතුරවල ගැඹුරක්. එහෙම නැහැ. පරිස්සමට නාගන්න කරන්න නම් නියම වතුර ටික. මොකද පල්ලෙහාට යන්න අවිස්සාවෙල්ලෙන් එහාට තව එහාට යන්න මේ වතුර වල තියෙන ක්ලීන් එක අඩුයි. මේ හරිය ටිකක් වතුර හොඳයි තරමක්. මේ ගමනක් යන කට්ටියකට වහන්සි නිවා ගන්න යන්න මේ හොඳයි. මේක අර ඉතින් කැමරා වෙන් පේනවා වගේ මේ නෙමෙයි. ඇත්තටම දකින්නකොට හරි ආස හිතෙනවා. පේනවද නේද? අර සාමාන්‍යයෙන් අපි ගමනක් යද්දි මහන්සියට ඇවිල්ලා ඉඳලා හොඳට සෑහෙන පිරිසකට ඇවිල්ලා ඉන්න රැඳිලා ඉන්න පුළුවන්. ඔය ට්‍රිප් යන නඩනේ එන්නේ. ඒ නඩවලට මේ හරි ලස්සනයි. දැන් මේ 8යි දැන් 8:11යි වෙලාව. ඒ ටයිම් එකත් එක්ක බලනකොට ගමනක් යන අයට ඉඳලා මේ පොඩ්ඩක් ගිමන් නිවලා නාගෙන කරගෙන මොන හරි කාලා එහෙම කරගෙන යන්න පුළුවන්. මේ අලිවත්තේ මම මේ මෙතන ඉන්න මාමාව කලින් හම්බෙලා ගියේ මේ රෙජියෝදන මාමා. එයා මේ පැත්තේ එක්කනේ. මම ඇහුවා මෙයා කිව්වේ ඔය සිරිපාදන කට්ටිය එහෙම හැබැයි රැයට ඉන්නවා කියලා ඒගොල්ලෝ නම් දන්නේ නැහැලු. රැයට මට ඉන්න කියන්නේ රැයට ඉතින් ඉන්න බැරි කමක් නැහැ. ලොකු හැඩපාරකුත් නැහැ. සේෆ්ටි පැත්ත බලාගෙන ඉතින් ඉන්න ඕනේ. පේනවනේ හරි ලස්සනක් මැද්දට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 2ක විතර ජම්බුරකින් තමයි දෙපැත්තේ වතුර යන්නේ. චොකලට් පාට මේ බොරළු ගල් ටිකක් තියෙනවා. බොරළු ගලුයි අනිත් ලොකු ගලුයි දෙකම තියෙනවා. අපි අර පිට රටවල දකින්නවා වගේ ලස්සන අර ගල් ගොඩවල් උඩින් අර සද්ද ඇහිගෙන හිමීට ගලාගෙන යන අතුරු පාරවල් තියෙනවා.
නාන්නම හිත කියන්නේම නාන්න විදියක් නැහැ. ෆෝන කරන බඩු මිච්ච කෙනල්ලා නැහැ. ඇත්තටම ආ වීඩියෝ එකක් දාගෙන යන්න පස්සේ දවසක ඉතින් යාළුවෝ කට්ටියත් එක්ක එන්න පුළුවන්. වැල්ලට ගිහිල්ලා බලමු. එතනින් එහා පැත්තට මේ වැල්ලට යා ගන්න තන අඩි 2මාරක් නෑ 2මාරක් නෑ අඩි 2ක වගේ 2මාරක වගේ වතුරක් තියෙනවා. ඒකෙත් කරන ලොකු හැඩයක් නෑ. මේ උඩ අතර හිමීට යමින් ගමන් යන්න පුළුවන්. ඔය තියෙන්නේ මේ සම්පූර්ණ බොරළු තියෙන්නේ ලොකු බොරළු. පාට කීපයක හරි ලස්සන බොරළු ටිකක් තියෙනවා. දැන් මම මේක මේ කැමරාවෙන් පෙන්නනවට වැඩිය හරි ලස්සනයි. එන්න දවල්ට අවුව වැඩි වෙනකොට නම් ටිකක් ඉන්න අමාරු ගතියක් ඇති. මේ අනිත් පැත්තේ මේ ගිනි ගොඩවල් ගහගෙන රැට ඉඳලා එහෙම තියෙනවා. අනිවාර්යෙන් ඉතින් මෙහෙ ඉන්න නැත්තම් නෙපුදුම. එහා පැත්තේ මෙන්න මේ පැත්ත තමයි නාගන්න හොඳට ගලාගෙන යන හොඳ පිරිසිදු පාටට දෙන වතුර ටිකක් තියෙනවා. පොඩි බකට් එකක් මේ ඉඳගෙන නාන්න පුළුවන් පරිස්සමට. මම මේ ඉස්සරහට ඇවිදන් යන මේ ඔයාලට දැන් මේ පේන ඒරියා එකේ අඟල් 6ක 7ක අඩියක වගේ පොඩි ජඹුරක් තියෙනවා. ලොකු හයියෙන් ගලාගෙන ගහගෙන යන හැම වතුරක් නැහැ. ඇවිදගෙන උනත් නෝමල් එකේ යන්න පුළුවන්. හරි ලස්සනයි. ඇත්තටම හරි ලස්සනයි. මේ ගොඩ දෙනෙක්ට කිසිම කරදරයක් නැතුව නා ගන්න පුළුවන්. මම මේ ඇවිදගෙන ආවේ දැන් අර මැද තියෙන වැලි මේ බොරළු තියෙන ඒරියා එකේ ඉඳලා අඩි 20ක් 30ක් ඈතට මම මේ ඇවිදන් යනවා ගඟෙන්. මේ ගඟෙන් එහා මෙහා මාරු වෙන්න පුළුවන්. මම දැන් ගොඩාක් එහාට ඇත්තට ඇවිල්ලා තියෙන මට මෙතනින් එගොඩ වෙන්නත් පුළුවන් වුණා. ඒ තරමටම වතුර මේ අඩුයි. මේ මඩ නෑ හොඳට හේදිච්ච මේ වැල්ලක් තියෙන්නේ මේ ගඟේ පතුලේ. මට මේ ඉස්සරහින් මේ ටික පේන හරිය ටිකක් ජඹුරයි. ඒ හරියත්තර එකපාරට ජඹුර වෙන්නේ නෑ. හරි පරිස්සම් අර පැත්තෙන් වැල්ල තියෙනවා. අර හරිය වැල්ල තියෙනවා. මේ හරිය එන ඕන කෙනෙක්ට නා ගන්න පුළුවන්. අද ඉතින් මට නා ගන්න chance එකක් නෑ. මං කිසිම බඩුවක් මුට්ටුවක් ගෙනාවේ නෑ නාන්න ඕන කරන දේවල්. වීඩියෝ එකක් දාගෙන යන්න යාවෙත් වෙන දවසක ආවම ඉතින් අපි ඒකේ වීඩියෝ එකක් දාන්න කට්ටිය කොහොමද එන්ජොයි කරන්න කියලා. ඔයාලටත් පුළුවන් අය ඇවිල්ලා පොඩ්ඩක් ඉඳලා ෆ්‍රී එකේ ඉඳලා යන්න. එහෙනම් ආයේ වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. ආයේ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයගොල්ලන්ට සුවබර අනාගතයක්. ජය වේවා.